MP ශ්‍රීධරන් MP வந்து ශ්‍රීධරන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කියනවා ප්‍රජාශක්ති සමූහයක් ඇති කරලා ඒකේ සභාපතිලා පීඩවල තියනවලු ගම්බල. ඒකේ ඒගොල්ලෝ මේගොල්ලෝ කරන්නේ මේ පක්ෂ ආණ්ඩුවක්ද මේ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවද කියලා ප්‍රශ්න කරනවා පාර්ලිමේන්තුවේ. මට කියන්න තියෙන්නේ ශ්‍රීධරන් අවர்களே මේ ඔයා දැන් පාර්ලිමේන්තුවට එන්නේ දෙමළ ජාතිකය විකුණලානේ. දෙමළ ජාතික නායකයෝ කියාගෙන මිනිසුන්ට විකුණලා මේක මාකට් කරලානේ ඕගොල්ලෝ පාර්ලිමේන්තුවේ එන්නේ. එතකොට දෙමළ ජාතික කියලා විකුණලා ආවිල්ලා ඕගොල්ලෝ මිච්චර කාලේ පෞගේ ආණ්ඩු කාලවල දිගින් දිගටම ඔයා විතර නෙමෙයි මීට ඉස්සෙල්ලා හිටපු නීලන්ද රිචල් සම්බන්ධන්ලා ඔය දැන් ඉන්න එකීමේකී කට්ටිය ඔක්කොම ඕගොල්ලෝ ජාතික දෙමළ ජාතිකත්වය එහෙම විකුණලා තමයි ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ආවේ. පාර්ලිමේන්තුවේ ඕගොල්ලෝ මොනවද කරේ? ඕගොල්ලෝ හැමදාම ඕගොල්ලෝ රෙකමන්ඩ් කරන එක නා තමයි ජොබ් එක දෙන්න ඕන ආණ්ඩුවේ. ඕගොල්ලෝ රෙකමන්ඩ් කරන GS තමයි පත් කරන්න ඕන. ඕගොල්ලෝ රෙකමන්ඩ් කරන එක නා තමයි GA පත් කරන්න ඕන. ඕගොල්ලෝ රෙකමන්ඩ් කරන එක නා තමයි බිදුගල්පති පත් කරන්න ඕන. ඒ වගේ තමයි ඕගොල්ලෝ මේ උත්තරේ නගිනේලා වැඩේ කරගෙන ගියේ. එතකොට ඕගොල්ලන්ට නොදී කවුරුත් කිසිම දෙයක් ලබන්න බෑ දෙමළ මිනිස්සු. එතකොට ඕගොල්ලෝ තමයි මේ ඒගොල්ලන්ගේ රෙකමන්ඩ් කරන්නේ මේ මෙයාට මේක දෙන්න GS ලාට කියනවා ඔයාලට ඕන කට්ටියට ඔයාලට ඡන්දෙට වැඩ කරන කට්ටිය ඔයාලට උදව් කරන කට්ටියට ඔයාලගේ පස්සේ යන කට්ටියට තමයි මේ GS ලා දෙන්න ඕන සමිතිය වුණත් මොන වුණත් මේ ආධාරය වුණත් මොකක් වුණත් එහෙම තමයි මෙච්චර කාලේ තිබුණේ. එතකොට පරණ ආණ්ඩුවලත් එහෙමයි සම්බන්ධම් කාලෙත් එහෙමයි ඊට ඉස්සෙල්ලත් එහෙමයි. ඒ 80 ගණන් වලද ඕක තමයි කරගෙන ආවේ. ඕගොල්ලෝ එන්නේ දෙමළ ජාතිකත්වයට රැක ගණ්ඩා ඒක කියලා පාර්ලිමේන්තුවට. නමුත් ඕගොල්ලෝ ද්වේෂය වපුරලා එහෙම ඇවිල්ලා මේ කරන්නේ දකුණේ ඉන්න තක්කඩි දේශපාලකයොත් එක්ක එකතු වෙලා ඕගොල්ලෝ ඩීල් ගාගෙන දෙමළ මිනිස්සු යටපත් කරගෙන ඕගොල්ලෝ කියන විදිහට මේ මිනිස්සු ඉන්න ඕන. ඕගොල්ලෝ කියන අයට තමයි මේ ලබන්න ඕන කියන මතය තමයි ඕගොල්ලෝ හිටියේ. දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ ඒක ඔක්කොම වෙනස් වුණා. මේ ආණ්ඩුව එමෝටම සමානව සලකනවා. එතකොට ඕගොල්ලන්ට බෑ මේ GS ලාට නියෝගය දෙන්න බෑ. AG ලාට නියෝගය දෙන්න බෑ. GA ලාට නියෝගය දෙන්න බෑ. එතකොට ඕගොල්ලන්ට ප්‍රශ්නයක් දැන්. ඕගොල්ලෝ ගණන් ගන්න නැහැ කවුරුත්. ඒ හින්දා තමයි ඕගොල්ලෝ කුපිත වෙලා පාර්ලිමේන්තුව ගිහිල්ලා කියනවා මේ පක්ෂ ආණ්ඩුවක්ද නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවද කියලා අහනවා. මේක තන්නේ කරම තක්කඩි කතාවක්. තමන්ගේ දේවල් ඉටු නොකරන වෙලාව තමන්ට ඉටු නොකරන බැරි වෙලාවට ඕගොල්ලෝ ගිහිල්ලා පාර්ලිමේන්තුවල කියනවා මේ දෙමළ මිනිස්සුන්ට වෙනස්කම් කරනවා මේක ප්‍රජාතන්ත්‍ර ශක්තිය මේ මොකද්ද මේ සභාපතිලා පත් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ කිසිම වැඩක් නැහැ ඒගොල්ලෝ කරන දේවල් දන්නවද ඕගොල්ලෝ අරක මේක කියලා කියනවා ඒගොල්ලෝ එකනේ තියෙන මොනාරි කරනවා ඇති නමුත් මේක පිටවල තියෙන්නේ මේ රජයේ නිලධාරීලා හරියාකාරව වැඩේ කරනවද කියලා මෙතනින් ඉඳලා තොරතුරු ලබන්න රජයේ මේ මිනිස්සුන්ට අඩතේටම් කරනවද මිනිස්සුන්ට මේ අවේඩ කරනවද කියලා බලන්න මිනිස්සුන්ට හරියාකාරව මේ සාන බෙදිලා යනවද කියලා බලන්න නිරීක්ෂණ කරන්න හරිද ඒගොල්ලෝ නියෝග කරන්න කටිය නෙමෙයි ඒගොල්ලෝ නිරීක්ෂණ කරන්න ඉන්නේ එතකොට ඕගොල්ලන්ට මේගොල්ලෝ ඉන්නකොට ඕගොල්ලන්ට මොනවත් කරන්න බෑනේ ඒ නිසා ඕගොල්ලෝ දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඕගොල්ලන්ට මේ කට්ටිය අයින් කරන්න ඕන ඕගොල්ලන් ඒ හින්දා තමයි පක්ෂ ආණ්ඩුවක්ද ප්‍රජාතන්ත්‍ර ආණ්ඩුවද කියලා ගිහිලා පාර්ලිමේන්තුවට ආන්නේ දෙමළ මිනිසුන්ට කිසි දෙයක් ලැබෙන්න ඕගොල්ලෝ කැමති නැති නේද අර අර්ජුන රාමනාදන් කිව්වේ කෝටි 36ක් වින් කරලා තියෙන මොකටද කියලා ඒ වගේ ඊට එහා ගිය කතාව තමයි කියන්නේ හරිද ඔයාලාට මිනිස්සු දියුණු වෙන එක කැමති නැහැ මිනිස්සු වෙනස් විදියට ඉතන එක කැමති නැහැ එම දාම ඕගොල්ලන්ට ඡන්ද දීගෙන ඕගොල්ලන්ගේ ජාතිකත්වය ඕගොල්ලෝ කියන ජාතිකත්වය ආගෙන ඒකට උසිගන්නilla ඕගොල්ලන්ට ඡන්ද දීගෙන ඉන්න ඕනේ ඕගොල්ලෝ කියන විදියට උතුරු නැගිනේර ඉන්න රාජ්‍යනිලධාරීලා වැඩ කරන්න ඕනේ ඒක තමයි ඕගොල්ලන්ට ඕනේ දැන් මේක බැරි වෙලා නැති යන්නේ ඒකයි බුරන්නේ කියන්නේ වෙන කතාවක් නෑනේ ඕක වෙන කියන්න දෙයක් නෑ ඔයාගේ තියෙන ප්‍රශ්නේ ඒකයි ඔයාලට කිසිම දෙයක් කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව ආවට පස්සේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද රනිල් ඉන්නකොට මුල් ගල් තියන්න එනවා, ගානක් ගඩා ගන්න පුළුවන්, ඊට පස්සේ බාර් ලයිසන්ස් ගන්න පුළුවන්, පෝමික් ගන්න පුළුවන්, පස් කපන්න පුළුවන්, බැලි කපන්න පුළුවන්, රට යවන්න පුළුවන් කට්ටියව මේ ඉඳලා යුරෝපේ ගිහිල්ලා ඒ ඩයස්පෝරා අපේ ඩයස්පෝරා ඉන්න දෙමළ මිනිස්සු මතින් ගිහිල්ලා කතා කරනවා අපි මේ ෆෙඩරල් ගන්නවා මේ සමස්ටි ගන්නවා ෆෙඩරල් ගන්නවා අරක මේ කියලා එන් කීයක් කරේ කඩාගෙන මෙහෙ එනවා මේ ඇවිල්ලා මම තමන්ගේ සාක්කුව දාලා ඔයා කියන්නකෝ ඔයාගේ පුතු මොනවද රසාව කරයි කියලා අධ්‍යාපනය ඉවර වෙලා කිසිම දෙයක් කරලා නැහැ නාමල් රාජපක්ෂට ඩොච් කියනවා මේ සිංහල මිනිස්සු මේ ශ්‍රීධරන්ගේ ළමයි මොනවද කරේ කියලා අහන්නකෝ ශ්‍රීධරන් මෙච්චර පෝෂිතුනේ කොහමද 2009 ඉස්සර සාමාන්‍ය ගුරුවරයෙක් එතකොට LTT සංවිධානයෙන් තමයි යාව නිරතව මේක දෙමළ ජාතික සංවිධානය ඇතුළට දාන්නේ එතකොට මේ ඡන්ද ඉල්ලලා දිනනවිලා
කොටි සංවිධානයකේ අවසාන කාලේ ඉවර වුණාට පස්සේ 2009න් පස්සේ මෙයා එකපාරට දියුණු වෙනවා. කොහමද දියුණු වෙන්නේ? මේ ඔක්කොම මෙයා මේ ආණ්ඩුවෙන් ලැබෙන සියලුම දේ එයාගේ සාක්කුවට දාන්න ගත්තා. මිනිසුන්ට වැඩ කරලා නැහැ. මිනිසුන්ට වැඩ කරන්නේ නැතුව අර ඡන්ද කාලේ ගිහිල්ලා දෙමළ ජාතිකත්වයේ උස්සගෙන ඉන්නවා. ඒක තමයි මේගොල්ලෝ කරගෙන ඉන්න කඩිය. අතටත් කරනවා හෙටටත් කරනවා. ඒක මේගොල්ලන්ට දැන් කරගන්න බැරි වෙලා තියෙනවා. මිනිස්සු දැන් අවදි වෙලා ඉන්නවා. මිනිස්සු සිතන්න පටන් ගන්න දිනවා. ඒ නිසා මෙයාලට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ සභාපතිලා අරක මේක කියලා ආණ්ඩුවට පාර ගන්නවා. මේ ශ්‍රීධරන්ලා. ඒ නිසා ওই පරිප්පුව තවදුරටත් තම්බන්න බෑ. අනිත් එක තමයි නාමල් රාජපක්ෂ බදුල්ලේද මාතලේද කොයිද ගිහිල්ලා බැනුම් ගාගෙන ඇවිල්ලා තියෙනවා මිනිස්සුත් එක්ක. මේගොල්ලෝ තේරෙන්නේ නැහැ කොහොමද දේශපාලන කරන්න ඕන කියලා. මේක ජනාධිපති වෙන්න ඕන නම් මේගොල්ලෝ මේ ආණ්ඩුවට වැඩි හොඳ වෙන්න එපා. ඉස්සෙල්ලා ගිහිල්ලා ඔතන තමන්ගේ පක්ෂේ තරුණයෝ ඔක්කොම අරන් ගිහිල්ලා සුද්ධස් පරීක්ෂා කරලා මිනිස්සුන්ට උදව් කරලා යට වෙච්ච ගෙවල් සුද්ධ කරලා ඕදලා කරලා මිනිස්සුන්ට තාවකාලික මොකද ඉඩම් අදලා දීලා මොනවාරි තමනුත් මේ මාන්සි වෙලා එතන මොනවාරි කරා නම් මිනිස්සු අගයනවා. රටම හොඳ කියනවා. එතකොට එහෙම කරන්නේ නැතුව දිනපතා කියලා වොයිස් කට් එකක් දීලා මොනවනේ Tamanට තේරෙන්නේ නැහනේ. ඒක තමයි මොනවද උනේ මෙච්චර දවස් මොකද උනේ කවුද ආවේ මොනවද කරේ කියලා තේරෙන්නේ නැද්ද කවුරු හරි කියන පළියට වොයිස් කට් එකක් දීලා ගියා තරුණයෝම කුපිත වෙනවා. ඒක අදා ගන්න නාමල් රාජා. ඒ වගේ තමයි සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස දිනපතා හොඳට ඇඳගෙන හරිද හොඳට ඇඳගෙන ෆ්‍රෙෂ් එක ගිහිල්ලා නිදාගෙන ඉඳලා හොඳට අර අගාදයට ගිහිල්ලා මිනිස්සු නිදාගන්න තැනක් නැතුව ඉන්නේ. මඩේ ඉන්නේ තාම ගස් යට ඉන්නේ. එතකොට මෙයාලා හොඳට කාලා බීලා නිදාගෙන ඉඳලා ගිහිල්ලා ওই බදුල පැත්තේ මොකෝ එමතනම ගිහිල්ලා නුවර පැත්තට ගිහිල්ලා එමදාම එක වීඩියෝ මාධ්‍ය සංදර්ශනේ දාලා මාධ්‍යයට කතා කියලා යනවා. එතකොට මිනිස්සු මොනවද හිතන්නේ මේ ඡන්ද දෙනවද මිනිස්සු? මෙයාලා මේම වදිනවා. මේ මැරිලා වැටෙන්නේ මිනිස්සු කන්න නැතුව. ඉන්න දණක් නැහැ. අදින්න නැහැ. ඉස්කෝලේ යවන්න විදියක් නැහැ. කරන්ට් එක නැහැ. මොනවත් නැතුව මිනිස්සු කැලේට වෙලා ඉන්නවා. මෙයා ගිහිල්ලා මේම කරනවා. මොකද්ද මේ? ඕගොල්ලන්ගේ දේශපාලනය ඕකද? ඕක තමයි දැන් ඕගොල්ලෝ පරිදින්න හේතුව. දිගටම ඕගොල්ලෝ කරගෙන ඉන්නේ. මිනිස්සු අතරට යන්න. මිනිස්සුගේ ඕන එපාකම් කර ඉෂ්ට කරලා දෙන්න. මේ මිනිස්සුන්ට දැන් වැටලා ඉන්නේ පාරේ. මිනිස්සු ඉන්නේ පාරේ. මිනිස්සු ඉන්නේ කැලේ. ඉඩක් නැහැ. ගෙවල් නැහැ. දොරවල් නැහැ. කණ්ඩ බොණ්ඩ නැහැ. හරිද? වතුර නැහැ. කරන්ට් එක නැහැ. පුදියන්න පදොරක් නැහැ. ඒක ගිහින් දීලා ඒක වැඩ කරන්න. උදැල්ලක් අරන් ගිහලා ඕගොල්ලන්ගේ තරුණයෝ ටික අරන් ගිහලා වැඩ කරන්න. එතකොට මිනිස්සු ඕගොල්ලන් ඔලුවට දියාගෙන. ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? බොරුවට කියලා තප්පොලන වගේ මාතියට ඉස්සලා ගිහිල්ලා ඕව කරගෙන හිටියා නම් ආයි ඊළඟ ආත්මයකටත් ඔයාලට ජනාධිපති වෙන්න බෑ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ දැන්වත් ඇදෙන්න. දැන් වෙනස් විදියට හිතන්න. මිනිසුන්ට මොනවද ඕමනා තියෙන්නේ කියලා බලන්න. ඒ තැන් වලට යන්න. ඕගොල්ලන්ට ඥානනම් කුණු ගෑවුනට අවුලක් නැහැ. මිනිස්සු හොඳ කියයි. එතකොට දැන් මේ හොඳට නිදාගෙන ඉවර වෙලා නැගිටලා හොඳට කාලා බීලා එමදාම වාහනවල නැගිටලා කියලා හතරපසන එකතු කරගෙන ගිහිල්ලා එතන තමන්ගේ අර පක්ෂේ සංවිධායකවරයාට එතන එන්න කියලා නිකන් මා ලොකු විශාල සෙනගක් ඉන්නවා කියලා තමන්ගේ පිටිපස්සේ පෙන්නලා වොයිස් කට් එක දෙන එක නවත්තන්න. ගිහිල්ලා වැඩක් කරන්න. ආණ්ඩුවට උදව් කරන්න නැත්නම් කමක් නැහැ. ඔයාලගේ පක්ෂයෙන් ගිහිල්ලා ඔයාලා පක්ෂයේ තරුණයෝ අරන් ගිහිල්ලා ඔය කියනවනේ ඔය ලක්ෂ ගණන් ඉන්නවා මම ජනාධිපති වෙනවා කියලා දෙන්නම කියනවනේ. නාමල් රාජපක්ෂ ඔය දෙන්න ගිහිල්ලා ඒක කරන්නකෝ ඉස්සෙල්ලා. අපි ඡන්ද දෙනවනේ. අපි ජේපී කරන්නේ නෙමෙයිනේ. අපි ඡන්ද දෙනවා ඔයාලට. ඒක කරන්නේ නැතුව නිකන් මේ අත උස්සගෙන එතකොට මේ වාත වනාගෙන නාමල් රාජපක්ෂලා කියලා ඕද වැඩ මේ වෙලාව. ඕව කරන්න ඕනේ ඡන්ද කාලේ. මේ කාලේ නෙවෙයි ඔය කරන්න ඕනේ. මේ කාලේ කරන්න ඕනේ මිනිස්සුන්ට උදව් කරන්න. ඔයාලට ලැජ්ජ නැද්ද? මේ රටේ හිටපු ඉන්න තානාපතිලා තමන්ගේ මාසික පඩිය මාසික වැටුම ආණ්ඩුවට දීලා තිනවා. ආණ්ඩුවේ අරමුදලට දීලා තිනවා. මේ රටේ මේ සංවර්ධනයට මේ වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න තමන්ට පුළුවන් තරම් උදව් කරලා තිනවා. ඔයාලා මේ රටේ නායකයෝ වෙන්න හදනවනේ ඔය දෙන්න. මේ රටේ ජනාධිපති වෙන්න හදනවනේ 29. නාමල් රාජපක්ෂයි මේ සජිත් ප්‍රේමදාසයි. ඔයාලා කීයක් දීලා තියෙනවද? ඒක ඉස්සෙල්ලා කරන්නකෝ. ලැජ්ජ නැද්ද ඔයගලන්ට? තානාපතිලා විදේශ රටවල තානාපතිලා ආණ්ඩුවට සල්ලි දෙනවා මේ රටේ මේ තියෙන තත්ත්වෙ මේ ගොඩ ගන්න. හරි Tamanට පුළුවන් ඒ මාසික පඩිය දීලා තියෙනවානේ. ඔයාලා මොනවද කරේ? ඔය දෙන්න මොනවද කරේ? ඔයාලා ජනාධිපති වෙන්න හදනවානේ. නේ කතා කරලා වැඩක් නැහැ. බොහොම ස්තුතියි. නன்றි වඩාකම්.